ආයිබෝන් මම මේ ඉන්නේ අනුරාධපුර සුන්දර නුවර වැවේ වැව් තාවල්ලේ තමයි මේ ඉන්නේ. දැන් ඔයගලන්ට පේනවා මගේ පිටිපස්සෙන් තියෙන නුවර වැව. හොඳට වැව පිරලා තියෙන්නේ. පහුගියදා ආందోලනාත්මක කතා බහට ලක් වෙච්ච මේ නුවර වැව ගැන මම අද කතා කරන්නේ නුවර වැවට කරපු විනාශ ගැන නෙමෙයි. අපි දැන් නුවර වැවට සම්පූර්ණ නුවර ගොඩක් විනාශ කරලා තියෙන්නේ. අද මම කතා කරන්න යන්නේ මේ නුවර වැවේ තියෙනවා බීරි සොරව්ව කියලා ස්ථානයක්. මේ ස්ථානේ මම මීට කලින් වීඩියෝ දෙකක් කරා. ඒ දෙකක් කරාට හුඟක් අයට අවබෝධ වුණේ මම මේ කිව්වේ මොකක් ගැනද කියලා. ඉතින් මම අද තව ටිකක් ඒක පැහැදිලි කරන්න යන්නේ. අපි බලමු මොකද්ද මේ බීරි හොරව්ව කියන්නේ කියලා. මේ තියෙන්නේ එම බීරි හොරව්ව. මේක ඓතිහාසික බීරි හොරව්ව. මේක මේ වගේ පුරාණ ඉදි කරපු සොරව්ව. දැන් යම්කිසි විදිහට පසුගිය කාලයක මේක මේ කියන්නේ අලුතඩියක් කරලා තියෙනවා. ඉතින් මේ හොරව්ව තියෙන්නේ ඇත්තටම අනුරාධපුර නගර මැදේ ඇති පොන්නාරම් කුළුම වැවට ජලය සපයන්න. එතකොට මේකට බීරි හොරව්ව කියන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ වතුර ජලය ඇරියාම වතුර පිට වෙනකොට කිසිදු සද්දයක් ඇහෙන්නේ නැහැ. බොහොම නිස්සබ්ද තමයි වතුර ටික ගලාගෙන එන්නේ. අපි බලමු දැන් මේ බීරි හොරව්වට වෙච්ච අපරාධي මොකක්ද කියලා. දැන් මේ බීරි හොරව්ව තිබුණට කවදාක්වත් නැවත මේ බීරි සොරව්ව විවෘත කරන්න බෑ. වාරි මාර්ග බලධාරීන් සහ දේශපාලඥයන් ජනතාව රාජ්‍ය නිලධාරීන් මේ බීරි හොරව්වෙන් ජලය නිකුත් කරන ඇල මාර්ගය මේ පේන්නේ. දැන් මේ පේන ඇල මාර්ගය. මේ ඇල මාර්ගය සම්පූර්ණයෙන්ම ඉඩම් කොල්ලකරුවන් රජයේ ගොඩනැගිලි වලින් අවහිර කරලා තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් කවදාකවත් මේ ඇල මාර්ගය විවෘත කරන්න බෑ. ඒ වගේම පොන්නාරම් කුළුම වැව එවකට 3/2 බලය ගත්ත ජේ.ආර්. ජයවර්ධනගේ පාලන සමයේ පොන්නාරම් කුළුම වැව් බන්ට් එක කපලා ව්‍යාපාරිකයන්ට ඉඩම් දෙන්න සැලසුම් කරා. ඒකෝට දැන් පොන්නාරම් කුළුම වැවේ වැව් බන්ට් එකක් නැහැ. එතකොට බීරි සොරවෙන් වතුර දුන්නේ ඒ වැවට තමයි දුන්නේ වතුර ඒ පුරවන්න මේක පොන්නාරම් කුළුම වැව තියෙන නගර මැද්දේ. හැබැයි මේ වෙනකොට 3/2ට වඩා බලයක් ගත්ත ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව නැත්නම් මාලිමා ආණ්ඩුව මේ වැව නැවත සකස් කරනවා වෙනුවට මේ අනවසර ඉදිකිරීම අයින් කරලා මේ ක්‍රියාමාර්ගය නැවත සක්‍රිය කරනවා වෙනුවට පොන්නාරම් කුළුම වැව් බන්ට් එක උඩ හදනවා කක්කුස්සියක්. නගර සභාවේ කක්කුස්සියක් සහ මේ කොෆි ෂොප් එකක් කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ හදනවා. අපි දැන් කරන්න ඕනේ මොකද්ද? නැවත අර කපා විනාශ කරපු වැව් බැම්ම සකස් කරලා වර්තමාන ආණ්ඩුව කරන්න ඕනේ එහෙමයි. සකස් කරලා එතන ලස්සන වැව නැවත ඇති කරන්න තමයි ක්‍රියා කරන්න ඕනේ. මොකද නගරය මැදේ තියෙන සුන්දර වැවක් නිසා, මොකද අනුරාධපුර සංචාරක නගරයක් නිසා. හැබැයි මේ මාලිමා ආණ්ඩුව මොකද කරන්නේ? මෙතෙක්කල් කිසිදු රජයක් ඉදි නොකරපු වැව් බැම්ම මත හදනවා කක්කුස්සියක්. හිතා ගන්නකො නගර සභාවේ කක්කුස්සිය ගැන අනුරාධපුරයේ තියෙන මේ කක්කුස්සිය හදපු කාලේ තියෙයි. කක්කුස්සියක් හදනවා. අපි කියන්නේ කරුණා කරලා මේ පොන්නාරම් කුළුම වැව් බන්ට් එක මත හදන මේ අනවසර ගොඩනැගිල්ල පරිසරය විනාශ කරලා කැලෑව කපලා ගොඩනැගිල්ල වහාම නවත්තන්න කියලායි අපි කියන්නේ. දැන් මේ තියෙන්නේ මේ පොන්නාරම් කුළුම වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ තමයි මේ නගර සභාව මේ විනාශය කරලා මේ කැලෑව කපලා මේ ගොඩනැගිලි ඉදි කරන්නේ. මේ තියෙන වැව් බැම්ම. වැව් බැම්ම උඩ තමයි මේ මහනගර සභාව මේ ටොයිලට් එක සාමයේ දැවැන්ත ගොඩනැගිල්ල මේ කැලෑව විනාශ කරලා හදන්නේ. ඉතින් අපි කියන්නේ මේ වර්තමාන රජයට අපි මේක බලයට ගෙනාවේ මේ වගේ විනාශයන් කරන්න නෙමෙයි. කරුණා කරලා මේ ජනාධිපතිතුමා මේවා දිහා බලන්න. මෙතන මේ වැව් බැම්ම හදලා නැවත මේ වැව ලස්සනට මේ නගරයට ඒක ලබා දෙන්න. මේ වැව් බැම්ම නැවත සකස් කරන්න. මොකද අර කිව්ව බීරි හොරව්වෙන් වතුර දෙන්නේ මෙන්න මේ වැවට. ඉතින් ඒ නිසා දැන් මේ වෙනකොට ඒක සම්පූර්ණ විනාශ කරලා ඉවරයි. ඔයගලන්ට පේනවා ඇති මේ වර්තමාන නගර සභාවේ පාලකයන් අර 3/2 බලය පාවිච්චි කරලා ජේ.ආර්. ජයවර්ධන කරා වගේ ජේ.ආර්. ජයවර්ධන කැපුවා. දැන් 3/2 බලය පාවිච්චි කරලා මේගොල්ලෝ වැව් බැම්මේ
හදනවා ටොයිලට් එකක් සහ කොපි ෂොප් එකක්. ඉතින් මේවා මේක කොච්චර මේ හදන ගොඩේල කොච්චර වටිනවා වුණත් මේ පරිසර විනාශය මෙතෙක්කල් රැක්ක පරිසරය විනාශ කරන්න එපා කියන ඉල්ලීම අපි කරන්නේ. ඉතින් මේ පිළිබඳ නගරවැසියන් මීට වඩා උනන්දු විය යුතුයි. මේ නගර සභාවට දැඩි විරෝධය පළ කළ යුතුයි. මේ කරන සංවර්ධනයක් නෙමෙයි මේ කරන්නේ විනාශයක් කියන එකයි අපිට කියන්න ඕනේ. හරිම කනගාටුයි වර්තමාන රජය කරන මේ දූෂිත වැඩ පිළිබඳව 3-2 බලය පාවිච්චි කරන්න ගියොත් ඕගලන්ට වෙන්නේ ජේ.ආර්. ජයවර්ධනට උනාට වඩා එහාගේ වැඩක් කියලා පරිසරවේදියෙක් විදිහට මම කියනවා.